සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න මම මෙහෙම කියනකොට මේ වගේ හරිම කැත විදියට බෙඩ් එක පෙන්නනකොට ඔයාලා බලයි කොහෙද මේකේ සුබ කියලා. ඔන්න තියෙනවා ඉතින් ලස්සනට බෙඩ් එක හැදුවට පස්සේදී ඔය තියෙන්නේ මම net එක ගැට ගහලා ලස්සනට ෂීට් එක හදාගෙන ඔය ලස්සනට තමයි අන්තිමේදී ඔය පෙන්නන්නේ. ඉතින් අද ඉරිදා දවසනේ. අද මම දහම් පාසල් යනවා. මොකද මම දහම් පාසල් ටීච් කරනවා. ඉතින් ඔන්න නැගිටලා ඇඳ හදලා දැන් ඔය යන්න හදන්නේ මම මුණ සෝදන්න. ඔය ඉතින් තමයි තියෙන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන දේවල් ටික තමයි තියෙන්නේ. බඩි ලෝෂන් තියෙනවා, ඔයිල් තියෙනවා, ඇලෝ ජෙල් තියෙනවා. ඊට පස්සේදී තව ටෝනර් එකක්, ලිප් බාම් එකක්, ඔය ටික ඔක්කොම තියෙනවා ඉතින්. ඊට පස්සේදී මම බ්‍රෂ් එකයි, ටූත් පේස්ට් එකයි අරගත්තා. මගේ ක්ලෙන්සර් එකත් මම ගත්තා. මම ක්ලෙන්සර් එක ගැන කියන්නම්. මේක ප්‍රිවෙන්ස් එකේ ක්ලෙන්සර් එක ලොකු හොදක් නම් ඇත්තටම නැහැ. ඉතින් ටිකක් හොඳයි. ඉතින් ඒ නිසා මම ගත්තා. හැබැයි මේ ලබන අවුරුද්දට නම් මම මොක වෙනස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් හැමදාම බලනමදී ඇයි මෙයා මේ දාස් පාත්තියක් හැමදාම පෙන්වන්නේ කියලා. ඉතින් ළමයි අපේ ගෙදර මේ දවස්වල දාස් මල් ගොඩාක් තියෙනවා. ඉතින් අහල පහල අයත් අරගෙන යනවා. ඉතින් ඔය තියෙන දාස් මල් ගොඩාක් පිපිලා තියෙනවා. තාම හරියට පිපුණේ නැහැ. තාම පොඩ්ඩයි පිපිලා තියෙන්නේ. පිපෙන්න පටන් ගත්ත විතරයි. ඉතින් මං හරි ආසයි මල් වලට. ඉතින් මං හිතනවා ඔයාලත් ආසති කියලා මං පෙන්නනවා. ඔන්න අන්තිමේදී දහම් පාසල් ඇඳගෙන යන්න තීරණය කරා. මේ සාරි ඇඳගෙන යන්නේ ලබන අවුරුද්ද තමයි. මොකද මං අලුතෙන් තමයි දහම් පාසල් මේ යන්න පටන් ගන්න ඉන්නේ. මාස 5ක් වගේ කාලයක්. ඉතින් ඔය මම මොනවා හරි කියව තමයි ඔය යන්නේ. ඉතින් ඒව ඇත්තටම හරි කැතයි. මට වොයිස් පස්සේ හදි තමයි තේරුනේ. ටිකක් සෙට් නෑ වගේ කියලා මං ඒකින්ද ඒකේ මියුට් කරලා තිබ්බා. ඉතින් ඔය මම පෙන්නන්නේ ඔය අපේ ඇල, ඔය අපේ ගම ළමයි. හරිම ලස්සනයි. අපේ ගෙදර ගාවින් තමයි ඔය ඇල යන්නේ. ඉතින් හොඳයි ඉතින් ගම. ඉතින් ඔන්න රබර් සෙරෙප්පු කැට දෙකකුත් දාගෙන මං ඔන්න දහම් පාසල් යනවා. ඉතින් දහම් පාසල් යන්නේ ඇත්තටම පයින්. මොකද අපේ ගෙවල් ළඟින් ඉඳන් මීටර 200ක් වගේ තමයි පන්සල තියෙන්නේ. ඉතින් උදේ පයින් යන එක හොඳයි නිසා මං ඔන්න පයින් යනවා. ඉතින් දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා මං ඔන්න හවස යනවා ටවුන් එකට. ඇත්තටම මේක මම shopping කරන්න හිතාගෙන ආපු ගමනක් නෙමෙයි. අද මට ටියුෂන් මගේ ක්ලාස් එක අද නැහැ. ඉතින් ක්ලාස් එක නැති නිසා මං හිතුවා හවස අපේ ටවුන් එක පැත්තේ ගිහිල්ලා කාගිල්ස් එකට ගිහිල්ලා මට අත්‍යවශ්‍ය බඩු ටිකක් තියෙනවා ගන්න. ඉතින් මං ඒක අරගෙන එනවා කියලා තමයි හිතුවේ. ඉතින් ඔන්න ඔහම ගිහිල්ලා ඔන්න මම ස්වීට්ස් පැත්තට තමයි ඔය යන්නේ. මම චොක්ලට් එහෙම කන්න ආසයි. හැබැයි ගොඩාක් කන්න කැමති නෑ. ඉතින් ඔන්න ඔය විදියට ඕකේ තියෙනවා, රෝලෝ තියෙනවා, ඔය විදියට ඔන්න ඔහම තියෙනවා. ඉතින් මං ඕකේ ටිකක් ගත්ත මගේ පොඩ්ඩු ටිකට දෙන්න. ඊට පස්සේ මං කලණු ටිකක් අරගෙන ගිහලා දුන්නා. ඔය මගේ මදි තා පොඩි ළමයි ටිකක් ඉන්නවා. මට එයාලට මදි නිසා ඔය ටික මං ආයෙම ගන්න තමයි ඔය ආවේ අද. විශේෂෙත් එක්කම. ඉතින් ඔන්න ඔය තියෙන්නේ ඔයිල්. මම ඔළුවට ඔයිල් දානවා. හැබැයි ඒ ගෙදර හිඳින ඔයිල් තමයි දාන්නේ. මේක මං ගත්තේ නැහැ. මං කලින් නම් අර නිල් පාට ජස්මින් එක තමයි යූස් කරේ. හැබැයි ඊට වඩා මට තව වෙන එකක් ගත්තොත් හොඳයි කියලා හිතුණා. මං ඉතින් ඔන්න අන්තිමේ ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ එකක් තමයි ගත්තේ. ෂෙලෝ බ්‍රෑන්ඩ් එකේ විටමින් E ඔයිල් එක. මේක මං කලිනුත් යූස් කරලා තියෙනවා. මේ ටිකක් අවුලකුත් නෑ. ඉතින් මං ඒ නිසා ඔන්න ඉතින් ගන්නවා කියලා හිතුවා. ගොඩක් තියෙනවත් එක්ක නිසා. ඉතින් ඔන්න ඒකත් මං එහෙමම ගත්තා. ඉතින් ඊට පස්සේදී මං ඔය ජනවා මගේ බොඩි ලෝෂන් එහෙම ඔක්කොම ඉවර වෙලා තිබ්බා. ඉතින් බොඩි ලෝෂන් එක ගන්නත් ඕනේ. ඊට කලින් මම ෂැම්පු ගන්න ඕනි කියලා හිතලා උන්න ෂැම්පු පැත්තට තමයි ආවේ. ඇත්තටම ළමයි කියන්න ඕන මම වීඩියෝ කරන්න නිසා මන්ද කලබල වෙලාද මන්ද මම අරගෙන තියෙන්නේ ඇත්තටම දෙකම ෂැම්පු. ෂැම්පු කන්ඩිෂනර් කියලා ගන්න කියලා හිතන් ගිහින් දෙකම ෂැම්පු බෝතල් දෙකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. තව මං ඔයාලට පොඩි ටිප්ස් එකක් කියන්නම්. මං ඇත්තටම කාගිල්ස් එකෙන් හරි කීල්ස් එකෙන් හරි බඩු ගන්නකොට මං ගොඩක්ම ඩිස්කවුන්ට් පැත්ත බලනවා. ඩිස්කවුන්ට් තියෙන දෙයක් සහ ඒ ඩිස්කවුන්ට් එකට හරියන පොඩක් බ්‍රෑන්ඩ් එකක් බලනවා. ඒක ඇත්තටම හොඳයිද කියලා. ඉතින් එහෙම බ්‍රෑන්ඩ් එකක් බලලා ඒක හොඳ දෙයක් නම් මං අනිවාර්යෙන් ඩිස්කවුන්ට් එකක් චුට්ටක් බලලා තමයි මම ගන්නෙ. මොකද එතකොට මගේ බජට් එකට ඒක මට හොඳට සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම මං ඉතින් දෙකම අරන් වෙලා තියෙන ෂැම්පූ ඉතින්. දැන් ආයෙම කන්ඩිෂනර් එකක් ඉතින් ගන්න වෙනවා. කමක් නෑ ඉතින්. ඉතින් ඔන්න මම බොඩි ලෝෂන් එකකුත් ගන්න ආවා. මං කලින් ඇත්තටම යූස් කරේ වැස්ලින්. ඉතින් මේ පාර හිතුවා මම වැස්ලින් වෙනුවට වෙන මොකක් හරි බොඩි ලෝෂන් එකක් try කරන්න ඕනි කියලා. ඉතින් මම වෙල්වෙට් එකේ තමයි ගත්තේ. ඉතින් මං හොඳද නැද්ද කියලා දන්නේ නැහැ. මම ඊට කලින් මේක යූස් කරලම නැහැ. ඉතින් කවුරු හරි මේක යූස් කරන කෙනෙක් ඉන්නවා නම් මට ඔන්න කමෙන්ට් එකක් දාන්න.
දැන් ඉතින් ඔන්න ඔය විදිහට මම ෂැම්පූ කන්ඩිෂනර් ගත්තේ නෑනේ මං කිව්වනේ. ඔන්න ඉතින් ඇත්තටම ඔයාලට අද මං විශේෂ දෙයක් පෙන්නන්නම් මේකෙන්. මේක තියෙන්නේ කාගිල්ස් එකේ වෙන්නත් විතරක් නෙවෙයි මං හිතන්නේ කීල්ස් වල සමහරකට තියෙන්න පුළුවන්. ඔන්න කාගිල්ස් එකේ තිබ්බා මේ ක්ලෝගාඩ් එකකින් හඳුන්වා දීපු පවුච් එකක්. ඒතර මේක රුපියල් 799ක් තමයි උනේ. ඒතරම කියන්නේ ගොඩක් ඉතුරුවකුත් තිබුණා මේකෙන් රුපියල් 75ක වගේ ඉතුරුවක් මට තිබ්බ මේකෙන්. මේ ඇත්තටම මම ගත්තේ මේක ඉතුරුවට වඩා මේ පවුච් එකට මම පොඩක් අය ආස හිතුණා. මේ අර මේ විදිහට ලස්සනට දාලා තියෙනකොට පොඩක් ආස හිතුණා මට මේ පවුච් එක ගන්න. ඉතින් මම ගත්තා. මේකේ සබන් කැට වෙල්වෙට් සබන් කැට දෙකයි ටූත් බ්‍රෂ් දෙකක් තිබ්බා. තව තිබ්බා ක්ලෝගාඩ් ටූත් පේස්ට් එකක්. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් මට පවුච් එකේ පොඩි අවශ්‍යතාවයක් තිබ්බ නිසා මම ඇත්තටම මේක ගත්තා. ඉතින් දැන් ඔන්න ඔහම අරගෙන මම යන්නේ මෙන්න මේ අපේ අම්මා අද මට ගේන්න කියලා කිව්ව විම් එකක්. ඉතින් විම් බෝතලයක් ගන්න තමයි මේ යන්නේ. මේ පැත්තේ ඔක්කොගේම තියෙන්නේ කිචන් එකට ඕන කරන දේවල්. ඉතින් මම ඔන්න ඔහම විම් බෝතලයක් ගත්තා. මොකද ඒක ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්තටම මම ගොඩක් දේවල් ගන්නකොට දුර දිග හිතලා බලනවා. ඒක මට කැම්පස් කාලේ තමයි මගේ ජීවිතේ එක මට පුරුදු වුණේ. ඉතින් ඔන්න ඔහම ෆයිනලි ඔය බොරු ටික තමයි මම ගත්තේ. ඔන්න ඔහම අරගෙන දැන් මම යනවා පොඩ්ඩක් ඉතින් කෑමකුත් ගන්න එපයි. එහෙම කියලා හිතලා මම ඔන්න ඩේට්ස් ගන්න තමයි ආවේ. ඉතින් මම රටේ ඉඳි කනවා. ඒ කියන්නේ මං ආසයි. හැබැයි ඒක අර මං කාලයක් කෑව මේක මහත් වෙන්න කියලා හිතාගෙන. හැබැයි මහත් උනේ නැහැ. පොඩක් බර නම් චුටක් වැඩි වුණා. හැබැයි මහත් උනේ නැහැ. ඉතින් මහත් වෙන රටේ ඉඳි කන කෙනෙක් නම් ඉතින් ඇත්තටම මහත් වෙනවද කියන දන්නේ මගේ ඇඟේ එහෙම හැටිද දන්නේ නැහැ. මම මහත් වෙන්නේ නැහැ අප්පා. ඒත් ඉතින් මං ඔන්නෝම රටේ ඉඳි කන්න ආසයි. ඒ නිසා මම රටේ ඉඳි ඉතින් ඔන්න ඕක තමයි ගත්තේ. මං එහෙම රටේ ඉඳි ගන්න කොටත් පොඩක් බ්‍රෑන්ඩ් එක බලනවා. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් එක ගැන ලොකුවටම දන්නේ නැහැ. හොඳ නිසා ගත්තා. ඉතින් රටේ ඉඳි එක්ක තව තිබ්බ ආමන්ඩ් තිබිච්ච එකක්. මං ඉතින් ඒක ගත්තේ නැහැ. රටේ ඉඳි එක්ක කජු තියෙන එකකුත් තිබ්බා. ඒක ගත්තේ නැතුව මං අරක තමයි ගත්තේ. චුට්ටක් ඕක මං බලලා ඉතින් මේ තිබ්බා. මට හිතුණා ඊට වඩා හොඳයි මං අර මේ ගනිපු එක කියලා. ඉතින් මං වෙනද කාපු විදිහටම ගත්තා. ඔය තියෙන ආමන්ඩ් එකක් රුපියල් 850ක් වුණා ඕක. ඉතින් ඇත්තටම ආමන්ඩ් කණ එකත් ඇත්තටම ගොඩක් ගුණදායක නිසා මම ඔන්න ඕකත් ඉතින් ගත්තා. ඔහොම අරගෙන මං අන්තිමේදී ෆයිනලි බිල් එකක් දාගෙන ගෙදර යන්න තමයි මං ලෑස්ති වෙන්න හැදුවේ. ඉතින් මට මේකෙන් ගන්න දෙයක් තිබ්බේ නැහැ. මං ඔය ටික මට ෆයිනලි මම බිල් එකක් දාගෙන ඔන්න ගෙදර යනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ ඉදිරි දවසක ගත වුණේ. මාව බලපු හැමෝටම දවසක ගත වුණේ. thank you